කටයුතු අවසන් කරන්නට තමයි මේ සෑම සියලුම කරන්නේ. ඉතින් අපි ගම්වාසීන් විදිහට අපි එතුමන්ට ආදරණීය සැන්ඩෝ වීරයාට කුටුබවල පූජා කරලා සෙත්පතේ කිසිම ලෙඩක් කරදරයක් වෙන්න දෙපා මේ වලින් ගුණ ගන්නකම්. ජීවිතවත් මරණයක් අතර සමනක යෙදෙන්නේ මරුවා පරදුවා ගුණවා ජය ගන්නවා. බලන්න වල ගහලා අඩි 2 3 4 5ක් විතර වල හාරලා තියෙන්නේ. අඩි 6ක් වල හාරලා තියෙන්නේ. ඒ වලට මේ සැන්ඩෝ වීරයා දාලා පස් දාලා වහලා තමයි ඒ නිසා ඒක උඩින් පස් දාලා වහලා ගිනි කපල තියෙන්නේ මේ පැත්තල් දමලා පොල් අතු දාලා. ඉතින් බලන්න කොච්චර ජීවිත අනතුරක් අරගෙනද අපේ මේ පින්දුනේ ඉදිරියෙන් පවතින අපගේ මේ බුද්ධ මන්දිරය වෙනුවෙන් එතුමා කරන කාර්ය. ඉතින් ඔබ තමුන්නාසේලා පිටුපඬුවක් ගමන්න මේ සැන්ඩෝ වීරයාට කිසිම ලෙඩක් දුකක් කරදරයක් වෙන්න දෙපා කියලා ප්‍රාර්ථනා කරලා